දිව යන කලකී දේවල් පමුණක් පසු පසවා කෙනවා සෙවනල්ලා ඔන්න අද අපි ටිකක් දුර ගමනක් යන තමයි මේ හදන්නේ. දුර කිව්වට ඉතින් ගොඩක්ම දුර නැහැ. පොය දවසනේ ඉතින් අපි හැමෝටම නිමාඩු තියෙන්නේ. ඒක නිසා අපි මේ යන්නේ පොසොන් පොය දවසේ. මග දිගට තියෙන දන්සලුත් වැඳගෙන අපි මුලින්ම ආවේ මෙන්න මේ අංගීරස මහසෑය හදන තැනට. අපි මේ යන්නේ දවස් 2ක ට්‍රිප් එකක්. අපිත් එක අද මේ ගමනට හස්බන්ඩ්ගේ අම්මා තාත්තා වගේම අයියයි යාගේ වයිෆේ එකතු වුණා. ඇත්තටම අපි කට්ටියම ගොඩක් කාලෙකින් තමයි මේ වගේ ගමනක් යන්නේ. මේ සෑය උඩට ගිහිල්ලා අපිට නිදන් වස්තු තැන්පත් කරන්න පුළුවන්. ඉතින් අම්මයි කට්ටිය මේ යන්නේ ඒ වැඩේට තමයි. මෙතන උඩට නැග්ගහම මේ ආවට වටපිටාව නම් හරිම ලස්සනට පේනවා. කට්ටිය උඩට යනකොට නම් කිසිම පොලිමක් තිබුණේ නැහැ. හැබැයි ටික වෙලාවක් යද්දි මෙතන ටිකක් දිග පොලිමක් ඇදලා තිබුණා. අපි ඊට පස්සේ මේ ආවේ අපි යන මග තියෙන ලුණුගම්වෙහෙර ජලාශය බලන්න. මේ ලුණුගම්වෙහෙර ජලාශය තමයි මේ දකුණු ප්‍රදේශයට අයත් විහෙලි කලාපයේ තියෙන ගොවි බිම් වලට අවශ්‍ය වතුර සපයන එක, ඒ වගේම ප්‍රදේශීය ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවන් වලට උදව් කරන එක, ඒ වගේම ඈතින් තියෙන ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ඉන්න සත්තුන්ට ප්‍රධානම ජල මූලාශ්‍රය වෙන්නේ. අපි දැන් මේ යන්නේ වැඩ සිටි කන්ද බලන්න. අය බලන්න. මේක දැන් අඳුන්න බැහැ රෙදි නේද?
වැඩ සිටි කන්ද උඩට අපිට පයින් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ වාහනයක් ගන්න පුළුවන්. ඉතින් පයින් යන එකට වඩා මේ වාහනේ යන එක ගොඩක් ලේසි. එක්කෙනෙකුට රුපියල් 700ක වගේ ගාණක් තමයි වෙන්නේ. ඇත්තට මේ වාහනේ යනකොට නම් මට ගොඩක් බය හිතුණා. මොකද ලොකු කන්දක තමයි මේ අපි යන්නේ. ගොඩක් බය හිතෙන රයිඩ් එකක් වුණත් මේ කන්ද උඩට යනකොට ඈතින් පේන view එක නම් හරිම ලස්සනයි. අර වරියාව නම් අයිට බලන්න වෙන්නේ. අපි ළඟට හිටම වරිය තමයි යන්නේ. එතකොට ඒක වහලා තියෙනවා. වහල්ලා තියෙනවා කිව්වා මෙහෙම බලන්න. දැන් නම් අපි යන්න ඉන්න තැනට ලං වෙලා තියෙන්නේ. ඔය ඈතින් පේන්නේ අපි යන්න ඉන්න තැන තමයි. අපිට උඩටම එන්න විනාඩි 15ක 20ක වගේ ටයිම් එකක් ගියා. මේ පාරෙන් උඩට එනවා නම් අපේ වාහන වලට මුකුත් එන්න දෙන්නේ නැහැ. අනිවාර්යෙන් මෙතනින් වාහනයක් අරගෙන තමයි එන්න ඕනි. ඇත්තටම අපේ වාහන වලට මේ පාරේ යන්නත් බෑ. අපි හරි හදින් ආවනේ. කන්ද උඩට ආවහම වටේම හරිම ලස්සනට පේනවා. ඉතින් මේ කොළ පාටට තියෙන පරිසරය දකිද්දි නම් ඇස් දෙකට මාරම සනීපයි. ඒ වගේම මෙතන ඈතින් අපිට මුහුද එහෙමත් පේනවා. මෙතන උඩ ගොඩක්ම අවුව සැරයි. හැබැයි ඒක දැනෙන්නේ නැහැ. ටිකක් සීතල ගතිය ඒ වගේම ගොඩක් හුලං තියෙනවා. අපි ඉන්න මේ තැන මුහුදු මට්ටමේ ඉඳලා මීටර 300කට වඩා වැඩි උසකින් තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම මෙතන අංශක 360ක view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් කතරගම පූජා නගරය ඒ වගේම මේ යාල වනෝද්‍යානය තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ජනප්‍රවාදවල තියෙන හැටියට මේ වැඩසිටි කන්ද තමයි කතරගම දෙවියන්ගේ මුල්ම වාසස්ථානය වෙන්නේ. ඒ වගේම මේ වැඩසිටි කන්ද, කතරගම දේවාලය සහ කිරිවෙහෙර කියන තුනම එකම සරල රේඛාවක පිහිටන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒකට හේතුව විදිහට කියන්නේ දුටුගැමුණු රජතුමා කතරගම දේවාලය හදන්නේ කොතනද කියලා අහුවහම කතරගම දෙවියන් විසින් මේ කන්දේ ඉඳලා ඊතලයක් විදලා තියෙනවා. ඒ ඊතලයේ වැටුණ තැන තමයි කතරගම දේවාලය හදලා තියෙන්නේ කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙලා තියෙන්නේ.
වැඩ සිටි කාන්තමුදුනට එන කෙනෙක්ට මේ චෛත්‍ය බෝධීන් වහන්සේ කතරගම දේව මන්දිරය වගේම වල්ලි අම්මා දේවාලය වන්දනාමාන කරන්න පුළුවන්. අපි ආයෙත් මේ පල්ලෙහාට යන්න තමයි ඇවිල්ලා ඉන්නේ. මෙතනට තමයි අර අපි ආපු වාහන ටික එන්නේ. අපි එන පිළිවෙලට මෙතනට කියලා නම්බර් එකක් දාගන්න ඕනි. ඊට පස්සේ නම්බර්ස් පිළිවෙලට තමයි ඒගොල්ලෝ වාහනවල දාලා අපිව ආපහු පල්ලෙහාට යවන්නේ. අපි එතනින් ආවට පස්සේ මෙන්න මේ වැව ඉස්සරහම තිබුණා බද්දන්සලක්. අපි කට්ටිය එතනින් බත් කෑවා. එතන නම් අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. දැන් අපි හදන්නේ කෙලින්ම අපි නතර වෙන හොටෙල් එකට යන්න. හොටෙල් එකට ගිහිල්ලා බඩු ටික තියලා අපි ඊළඟට යනවා කැලේ දේවාලේ බලන්න. මෙතන නම හරියටම කිව්වොත් ශිව ස්කන්ධ කුමාර කැලේ දේවාලි කියලා තමයි කියන්නේ. ඉතින් මෙතනත් එක එක දෙවිවරු ගොඩක් ඉන්නවා අපිට වන්දනාමාන කරගන්න. අපි ඉතින් මෙතනත් වැඳ පුදාගෙන ඊළඟට ආයෙත් අපේ හොටෙල් එකට ගියා. ඔන්න මේ අපේ දෙවෙනි දවස. අපි උදේ පාන්දරින්ම පිටත් වුණා කතරගම පූජා නගරයටයි කිරිවෙහෙරටයි යන්න. දැන් වෙලාව උදේ 6:00 වගේ ඇති. මෙතන එන්ට්‍රන්ස් එක හරිම ලස්සනට දැන් හදලා තියෙනවා. කලින් අපි ආපු වතාවල් වල මේක හදන ගමන් තමයි තිබුණේ. කතරගමට එන ගොඩ දෙනෙක් මේ මැණික් ගඟෙන් නාලා තමයි කතරගම වන්දනාවේ යන්නේ. ඉතින් අපේ කටියටත් ඕනි වුණා වතුරේ බැහැලා වතුරෙන්ම එහා පැත්තට එගොඩ වෙන්න. ඒකට යන්නත් මේගොල්ලෝ ලස්සනට මේ පාත් එක හදලා තියෙනවා. මමයි නංගී නම් උඩ පාලමෙන් තමයි එහා පැත්තට ගියේ.
අපි උදෙන්ම ආපු නිසා දේවාලය ඇතුළට කිසිම පොලිමක් නැතුවම අපිට යන්න පුළුවන් වුණා. ඒ වගේම උදෙන්ම ආවොත් මේ බෝධීන් වහන්සේ උඩට ගිහිල්ලාම වන්දනාමාන කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ අවස්ථාව ලැබෙන්නේ නම් පිරිම් පාර්ශවයට විතරයි. කතරගම කිරිවෙහෙරත් වන්දනාමාන කරගෙන අපි ඒ පැත්තේ තියෙන එක්සිට් එකෙන් තමයි එළියට ආවේ. ඊළඟට අපි යනවා සෙල්ල කතරගමට. මෙතන ඉන්න මාළුන්ට කෑම දැම්මේ නැත්නම් නම් ඉතින් මේ ට්‍රිප් එක කම්ප්ලීට් වෙන්නේ නැහනේ. ඔන්න අපි ඉතින් ඒ වැඩෙත් කරා. ඉතින් ඔන්න ඔහොමයි අපේ දවස් දෙකක මේ කතරගම ට්‍රිප් එක ඉවර වෙන්නේ. ඉතින් අපේ මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියවට ගොඩාක් ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එකක් ඔයාලට පොඩි හරි ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්නම්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.